අපේ මෝල්ඩිව්ස් අපාර්ට්මන්ට් එකේ යතුර පොලිසියෙන් එල්ල නැත්තුවා මට ඉන්න කිව්වා එක පාට මේ වාඩිලා හිටපු මට කොහොමත් මේ අවුවට කළු වෙනවා පොඩිනා ඔව් ඒකට තිරගෙන ඩරතාවක් නෑ මම උත්තර දෙන්න ඒක බෝට විලා එක ඔයා හැංගෙන්න මේ බඩේ ඉදන්නේ නැහැ නේ කාලා බඩේනෝ ලස්සනය නිල් පාටයි ඩ්‍රින්ක්ස් ආවා ඒක තමයි මදු කියලා නම තියලා රොක්කේ ඔව් ඒක හරි ලස්සනයි අද ගොඩක් කට්ටිය ඉන්නානේ ඉන්න ෆුල්ද අපි බුක් කරාට පස්සේ තමයි මේ සීසන් එක කියලා දැනගත්තේ එතකන් අපි හිතුවේ ඔෆ් සීසන් කියලා ලංකාව විතරද අම්මර මට මෙහෙ කට්ටිය හොයාගන්න නැද්ද නම බැලුවොත් පුළුවන් ඔක්කොම එක වගේ ලංකාවේ වගේ දැන් අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න අපිට ඉතින් කොහෙ ගියත් කන්න කලින් රෙකෝඩ් කරන්න විතර ඒක පේන්න බෑ මෝල්ඩිවෙන් කන්න ආවේ මේ පේනවනේ මෝල්ඩිවෙන් කන මෝල්ඩිවෙන් බෑ මරුවා සුපිරි කැමති තියන්නේ මේ බඩේ ඉදන්නේ නැහැ නේ කාලා බඩේ නෝ කැමති තියනකොට කන්න එපා කන්න යන්න හැබැයි මේක රිස්ට්‍රික්ෂන්ස් නැහැනේ කෝක් එහෙම තියෙ කියලා හිතුවේ නෑ තියෙනවා කෝක් කියනවා හොටෙල් එකේ ඉන්න කමර කරේ ෆොරිනර්ස් ලානේ ඉතින් දෙන්න වෙනවනේ අනේ මෙහෙදි ලංකාවේ ගොඩාක් කට්ටිය හම්බුණා මාර හොඳයි. මාර කියන්නේ පට්ටම සිලා. හැමෝම හොඳට කතා කරනවා දැක්කහම. අනිත් එක මේ නිකන් අපි පාරේ යනකොට සිංහලෙන් කතා කරලා ගියත් සාමාන්‍යයෙන් කවුරු හරි දැක්කත් ලංකාවේ කියලා කතා කරනවා. ඊට අමතරව මේ හොටෙල්ස් වල ඉන්න කට්ටිය මෝ සුපිරියා කියන්න දෙයක් නැහැ. මාරම ෂෝ. සෙන්ටාරා ග්‍රෑන්ඩ් එකේ ඇත්තටම මේ චිල් ලවුන්ජ් එකක් තියෙනවා. ඔයගලගේ රූම්ස් රෙඩි වෙනකන් මේ චිල් ලවුන්ජ් එකට වෙලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූම්ස් මේගොල්ලන්ගේ අවైలබල් වෙන්නේ මං හිතන්නේ හවස 3ට. ඒ නිසා මෙන්න මේක තමයි චිල් ලවුන්ජ් එක. ඇත්තටම චිල් එකේ ඉන්න පුළුවන්. ඔයගලන්ට රූම්ස් රෙඩි වෙනකන් මේ ඇඳුම් මාරු කරගෙන ඕනනම් බීච් එකේ යන්න පුළුවන්. මොන හරි මේකේ තියෙන ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. වොෂ්රූම් එකක් තියෙනවා. මේ ගොඩක් හොටෙල්ස් වල මේ චිල් ලවුන්ජ් කියන එක නැහැ නේද? නෑ. මේ රිසෝට් වලදී ගොඩක් වෙලාවට මේවා විනාලා පියවර රිසෝට්ස් වල නැති වෙන්නේ යාළුවා. එක්කෙනෙක්ගේ වීඩියෝ එක දැක්කා. එයා කලින් රිසෝට් එකකට ගියා. ඒ රිසෝට් එකේ මෙහෙම තිබුණේ නැහැ කියලා. රූම් එකට ගිහිල්ලා. පොඩි නේද? ඔව්. ඒ වැදගත් ඉතින් කියනවා මම මේ ඔයාලට උත්තර දුන්නේ. ඒවට ගවන්න. දරතාවක් නෑ මම උත්තර දුන්නේ. මේකේ එක පැත්තක තියෙනවා ටී කොෆි ඕනනම් ඒවා හදාගෙන බොන්න පුළුවන්. ඔයාලට බඩගිනිනවා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා කුකීස් අනම්මනම් ඒ දේවල් පොත් තියෙනවා. ඒ දේවල් කරන්නත් පුළුවන්. මෙතන වොෂ්රූම් එකක් තියෙනවා. ගොඩක් හොටෙල්ස් වල මේ චිල් ලවුන්ජ් කියන එක නැහැ. early access කියවෙන්නේ නැහැ. බාත්රූම් එකකුත් තියෙනවා. නාගන්න පුළුවන්. අපිත් දැන් ඇඳුම් මාරු කරගෙන යනවා බීච් එකට. අන්නර පාර දිගේ ඇවිදගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි අපි යන්නේ. මේක බෝට විලා එකක්. ඔයා හැංගෙන්න. හරි. ආව්. හරිම ලස්සනයි යා. වෙල්කම් කියලා ගහලා දෙනවා. අන්න මඩුවෙක් සන්සෙට් විලා with pool. මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. මෙතෙන්ටත් බහින්න පුළුවන්. ඔක්කොම පුළුවන්. ජකුසි එකක් තියෙනවා. bathroom එක. shower එක. soap නේ. soap. සුපිරිද දියා. දැන් මේ අපි රෙඩි වෙන්නේ ෆොටෝස් ගන්න යන්න. පොඩි මේකප් එකක් දාලා. මේ මොකද මෙහි සන්සෙට් එක හොඳයි. අපි අරන් තියෙන්නේ සන්සෙට් විලා. මොකක්දනේ අරන් තියෙන්නේ? ක්ලබ් සන්සෙට්. ක්ලබ් සන්සෙට් කියලා තමයි තිබ්බේ. සන්සෙට් ඕවර්ඩ් විලා. ක්ලබ් සන්සෙට් ඕවර්ඩ් විලා එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් එතකොට අපිට සන්සෙට් එක බලලා ඒකේ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ලස්සන ෆොටෝස් ටිකක් දාන්නම් මේකේ. ඒ හින්දා දැන් අපි මේකප් එකක් දාගෙන යන්න හදන්න. දැන් මේ තියෙන මේ ඇත්ත මූණ මැද්දෙන් පොඩි පොඩි කැලි පෙන්නනම් කොහොමද දාන්නේ කියලා.
ඉස්සලාම ප්‍රයිම් එක ඇප්ලයි කරලා මොකද කරන්නේ මේ සන්ස්ක්‍රීන් ගාලා මම ඕඩේ ගණන් හරියටම දන්නේ නැහැ. මොකද මම ගාන ප්‍රයිම් එකේ තියෙනවා මේ sun protection 50 fps තියෙන මේ එකක්. ඒ හින්දා ඒක ගානවා ඩිරෙක්ට්. දැන් අද කොහොමත් මේ අවුවට කළු වෙනවා. ඒ හින්දා තියෙන හැම සන්ස්ක්‍රීන් එකම ගන්න. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඉවරයි. ඒ විදිහට තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා මම පේන්නේ. දැන් ඊළඟට ෆිනිෂින් පවුඩර් එක ගන්න. පොඩ්ඩක් හෙවි මේකප් එකක් දැම්මා. මොකද මේ අවුවටනේ යන්නේ. එතකොට පොඩ්ඩක් හරි අවුවෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයිද කියලා හිතලා හරි ඊට පස්සේ දැන් මේක ගා ගන්නවා. ඊට පස්සේ අපි ලිප්ස්ටික් ගාලා එච්චරයි. හරි ඒක ගාලා ඉවරයි. ඊට පස්සේ දැන් අපි කරන්නේ බ්ලෂර්ස් ගන්න එක. අයිලයිනර්ස් නම් අඳින්න නැහැ. මස්කාරා විතරක් අඳිනවා. ලිප් ලයින් එක අඳිනවා. මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක එන්නේ. අයියෝ ඉතින් ආවනේ මම වීඩියෝ එකක් කරගෙන හිටියේ. අයියෝ දැන් මම මුණ බලා ගන්න දෙනවා. එංගලන් මේ ෆයිනල් ලුක් මේ සන්සෙට් යනවා. සන්සෙට් එක තව වෙලා තියෙනවානේ. තා පේන්නද මාර අවුවයිනේ. අයියෝ ඔයාලට බුදුබාදේ යන්න දෙන්නේ නැහැ. සන්සෙට් ඉවරයි. ෆොටෝස් ටික ගන්න බෑ ලස්සනට. අනිත් ඒවා දාලා අපිට ෆොටෝස් ගන්නවා. වාහ මම ලස්සන. පොඩ්ඩක්. නෝ මේක තමයි ලුක් එක. ඉවරයි. අද මෙතන කොක්ටේල් මොකක්ද කියන්නේ කොක්ටේල් බාර් එකක් තියෙනවා. මේකේ තියෙන දේවල් කන්න ආවා. මොක්ටේල්ද? මොක්ටේල් බොනවා. මේ ඉන්නේ මේ ලංකාවේ සෙට් එක. ෆිෂ් ෆීඩින් කරන එකක් තියෙනවා කිව්වා. ඒක බලන්න යන්න අපි. සන්සෙට් බලන්න හැබැයි තාම තියෙනවා. බලන්නනේ සන්සෙට් එක නැහැනේ අද. කමක් නැහැ, දුකක් නැහැ. කොක්ටේල් පාටිකෙන් පස්සේ ඇත්තටම අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ලංකාවේ ටීම් එකේ ඉංජිනේරින් ටීම් එකේ වැඩ ටික බලන්න. වතුර ක්ලීන් කරලා තමයි අතට මේගොල්ලන් බොන්න වතුර ගන්න. මොකද අයිලන්ඩ් එකක් හින්දා ඒගොල්ලන්ට පිටින් ගේන්න බෑ. ඒකට කොහොමද මේ ක්ලීනින් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා තමයි අපිට මේගොල්ලන් කියලා දුන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන ජෙනරේටර්ස් ගොඩකුත් තියෙනවා. අයිලන්ඩ් එකේම පවර් සප්ලයි එක හැන්ඩල් වෙන්නේත් මෙතන. ලංකාවේ සෙට් එකක් හම්බුණා මේ හොටල් එකේ ඉන්න ඔක්කොම ලොක්කො ටික ලංකාව. බාරෙන්ට දෙයක් නැහැ. හොඳට සැලකුවා. හොඳට සැලකුවා. I 100% highly recommended එන්න. Yes. රෑට බලන්න හොටෙල් එක හරිම ලස්සනයි. මේක බලන්න. Wow. මේ බලන්න මාළුව ගොඩ. Hello, good evening. මේක තමයි අපේ අද රෑ ඩිනර් ගන්න ප්ලේස් එක. මේක සෙන්තාරා එකේ මේ තායි රෙස්ටොරන්ට් එක. අපි තායි එක පික් කරන්න පුළුවන් කීපයක්. හැබැයි අපි රෑට සමාන අනිත් එකකටත් යයි. බාර් එකටත් යයි. ඒක තමයි රෙස්ටොරන්ට් එක. මේක තායි රෙස්ටොරන්ට් එක. මේ සෙන්තාරා කියන චේන් එක මේ තායිලන්ඩ් වල මේ තියෙන රෙස්ටොරන්ට් චේන් එක. ඒකේ මේ මෝල්ඩිව්ස් එක. තායිලන්ඩ් වල මේක හතර වටේම අපි තායිලන්ඩ් කියලා දැක්කා. මේ මේගොල්ලන්ගේ ගොඩක් අනිත් ඒ රටේ තිබුණේ ඒවා. ඒ රටේ බාර ගානක් තියෙනවා. මම වෙබ්සයිට් එකට ගිහලා බලලා මාර ගොඩක් තියෙනවා. කොහොමද මේ තියෙන්නේ තායි රෙස්ටොරන්ට් එක. අපි හිතන හොඳට ඇති කියලා. මේ ඉතින් මෙතනත් මේ රෙස්ටොරන්ට් එකේ තින්නකෝ ලංකාවේ කට්ටිය මම හිතන ඒගොල්ලෝ අපිට හොඳට ට්‍රීට් කරයි. මොකද මැනේජර් කින්දලා විතර ඔක්කොම කට්ටිය දැන් අපි දන්නවා. මේ අපිට මෙහෙම එකක් හම්බුණා. ඒකෙන් අපිට අවශ්‍ය දේවල් ටික තෝරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේම එකක් හම්බුණා කියලා චීර්ස් කරමු. අපි හතර දෙනා අපි තුන් දෙනා එක මේක ගත්තා. මෙයා වෙන මොකක්ද එකක් ගත්තා. ඉස්සෙල්ලාම බොන්න පටන් ගන්න මේකේ. බොන්න කියන්නේ මේවා මේ නන්න ඇල්කොහොලික්. හරිද? අපි බොන මිනිස්සු. ඔයාලා මේකට එනවා නම් මේ බැසිල් මොකක්ද එකක් තියෙනවා. බැසිල් පයිනැපල් ගොඩක් දේවල් දාලා හදන එක. පටර හය. මේ බත් මේක ඩක් නූඩල්ස්. ඩෙසර්ට් එකට මැංගෝ ස්ටිකි රයිස් මෙයා මොකද්ද අමුතු එකක් ගත්තා. පුඩින් එක. මේ මැංගෝ ස්ටිකි රයිස් එකේ අනේ අයිස් ක්‍රීම් දෙනවා මොනවා වෙයිද දන්නේ නැහැ. මට ආස නැහැ. කාලා බලමු.
First time. මෙහෙම ගන්න මාරයි. අයිස්ක්‍රීම් එක මැංගෝස් ටික ඕ. See you soon එකක් දාලා. See you soon කියලා දාලා හෙට යනවනේ අපි. See you soon එකක් දාලා මාළුවෙක් දාලා. අයියෝ මෙහෙ ආවට පස්සේ මම දැනගත්තා තව නයිට් එකක්වත් at least 2 night වත් හිටියනම් හොඳයි කියලා හිතනවා resort. අපි කලින් දැනගත්තා මේ වෙනම කතාවක්. මේ හින ගන්න resorts. ඔය ඒක වෙන ප්‍රශ්නයක්. නැහැ. හිම දැනගත්තේ නැහැ. මෙතන මම ආවට පස්සේ දැනගත්තා දෙකක් ඉන්න ඕනේ කියලා. නෑ මම දැනගත්තේ නැහැ. අන්න කේක් එක ඇවිල්ලා. Good morning, අපි නිදි. අයියෝ කළු පාට දැකලා මාත් කළු පාට. දමීට. ඇඳුම් ගෙනල්ලා නෑ මේ මිනිස්සේ ඇඳුම් ගෙනල්ලා ඇඳුම් මදි අපිට. බොරු කියන්නේ. ෆොටෝස් දැම්ම බලන්න. අඳු මදි. අඳු මදි තමයි ඔය. එළිය පාගෙට ඇරලා තියෙන්නේ අපිට යන්න කම්මැලි එතනට. ඉතින් සූපාරක් තාන්න. නෑ මේ යන්නෝ එළියට. ඔය අරන්. මට. තාමනේ. වෙලාව උදේ 6යි කාලා. තමා සුපිරි. අපි ඉන්නේ මේක ළඟ තියෙන මේ 6ම කැටගරි එකේ. මේක තියෙන්නේ මේ එජ් එකේ. රීෆ් එකේ එජ් එකේ තියෙන්නේ යාළු ඉන්නේ මේකේ. අර තියෙන්නේ අර පැත්තේ තමයි රෙස්ටොරන්ට්ස් එන්ට්‍රන්ස් ඒ ටික තියෙන්නේ මේ පැත්තේ. අපි අද බහිනවා පූල් එකට. දෙම්ම ගිහලා කනවා ඔක්කොම. එඩෝ. එතකොට එළියට. අපි යනවා බ්‍රේක්ෆාස්ට් ගන්න. යමු. අගොල්ලන් ගිහිල්ලා ගිහිල්ලා. ඔව්. අපිට නෑ ඉතින් ඔය කළු වෙන ප්‍රශ්න. Good morning. What are plans for today? ලංකාවේ කරේ. හලෝ. මේක තමයි අද අපි උදේ කෑම. අපිට කේක් එකක් හම්බුණා. කපන්න යන්නේ. කෝ කේක් එක. කේක් එකක් හම්බුණා. ඉතින් බඳන් පතුක. හරි. ඔන්න හොඳයි මෝල්ඩියස් ට්‍රිප් එක ඉවර වුණේ. ඉවර වුණා කිව්වට තාම ඉවර නෑ. තව දෙනවා. තව තියෙනවා. තව එක දවසක් අපි ඉන්න මාලේවල. ඒක රන් ඉතින් shopping කරන්න. shopping කියන්නේ අපේ අම්මා කිව්වා මොනවාද මේවා ගේන්න කියලා. උඹලද? උඹලකට හොයන්න ඕනේ දැන් ගිහිල්ලා. ඔව්. හැබැයි මට පොඩි දුකක් තියෙනවා. මොකද මෙහෙ තව එක දවසක් හිටියරන් ඇති කියලා හිතුණා. නේ? ඔව් මෙහෙ දවස් දෙකකට කියන්නේ මෙහෙමයි. මට නම් මේක දවස් ඇති. මේ තව හිටියොත් තව ඇක්ටිවිටීස් එහෙම කරන්න පුළුවන්. එල් වොෂින් ඒ ඔක්කොම කරන්න පුළුවන් ඔයගලන්ට මේ. හැබැයි ටිකක් ලොකු කොස්ට් එකක් යනවා. රිසෝට්ස් වල ගාන වැඩි. රිසෝට්ස් වලින් නැතුව හයිලන්ඩ් වලින් කරා නම් ඔයාට ගාන අඩුවට සේම් ඇක්ටිවිටීස් ටික කරන්න පුළුවන්. one last time බලා ගන්න. මේක තමයි මෙව්වා එක. අපි යනවා. අර දෙන්න යනවා. එහෙමයි හැබැයි. පොඩි අයිලන්ඩ් එකක්. සුපිරියට කළු වෙනවා. කළු වෙලා ඉන්නේ මේ පේනවා. සන්ක්‍රීම් බෝතල් දෙකක් ඉවරයි. ඒක කළු වුණා. සන්ස්ක්‍රීම් ගෙනාවා. මම හිතුවේ මේකටම ගත්තා. ඔව් මේකටම ගත්තේ. ඒ ගෙනාපු බෝතලේ එහෙම් පිටේම ඉවරයි. ඊට තව එකක් ගත්තා ගෙදර තියලා ආවා. අනිත් එකත් භාගයක් තිබුණා ඒකත් ඉවරයි. ඉවරයි. අර අරගොල්ලන් තාම කළු වුණා. ඒගොල්ලන් මේ කිමුල්ලු වගේ මේ මුහුද බහලා හිටියා. හරි එහෙනම් ඔච්චර තමයි. අද තමයි අන්තිම දවස්. රිසෝට් එකේ පුළුවන් නම් අපි සජෙස්ට් කරන්නේ දවස් දෙකක් ඉන්න රිසෝට් එකට එනවා. මේකේ මෙහෙමයි. එක දවසක් හිටියේ. ඔප්ෂන්ස් තියෙනවා ඉතින් ඔයගොල්ලෝ බලලා මේ අපි හිටියේ අර ක්ලබ් සන්සෙට් විලා කියලා මේක ළඟ ආයස් කැටගරි එක. ලෝ කැටගරිස් තියෙනවා ඒවයි ඇවිල්ලා ඉතින් දවස් දෙකක් ඉන්න එක අවුල් නැහැ දෙකම එක්ස්පීරියන්ස් එක. හරි. Okay, done. බයි බයි. අපි යනවා. Thank you වෙන ඔයාලා දෙන්න. හරි. එහෙනම් අපි යනවා. දැන් යනකොට යන්න වෙන්න මේකේ. Thank you. See you. Bye. අපිට යනකොට ස්පීඩ් බෝට් එකේ යන්න හම්බුණා. ඉතින් බලන්න අපි 4 දෙනාම එක වගේ.
wait. dried fish හරි දැන් අපි ඉන්නේ මාලේ මේ මාපට පන්නවලත් ඉන්නත් බෑ. දැන් මේ කොහෙද යනවා මේ මාලෙට යනවා මාලෙන් එයාපෝට් එකෙන් බහලා ඊට පස්සේ යනවා මාලෙට අපි අම්මගේ උම්මලකට ගෙනියන්න මතකයි නේද කෝල් එක ඉතින් උම්මලට ගෙනියන්න යනවා අනේ මන් දන්නේ අපි මේ ෆිෂ් මාකට් එකට කියලා එකට ආවා මට නම් හිතා ගන්න බෑ කොහෙද මේ ෆිෂ් තියෙන්නේ කියලා උම්මලකට තියෙනවා හැමතැනම අපෝඩක් ඇවිදලා බලමු 80 රුපියල් උම්මලකට තියෙනවා හැමතැනම රෙකෝඩ් ඕකේ හැමතැනම තියෙනවා මේ කෑලි කඩපු ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා හාල් මැස්සොත් ඉන්නවා ඒක චූටි හාල් මැස් 80 ඔක්කොම 80 වගේ තමයි මට පේන්නේ අපිත් ඔක්කොම අතුරුගිරියේ මාළවේ එක ළඟ තමයි ලංකාව එක්කෙනෙක් හම්බුණා අපි දැන් ගන්නවා උඩ ආසනයි යන්නේ දෙන්න උම්මලකට කෑල්ලක් දෙන්න නැහැ හරිද කරවල කෑල්ලක් දෙන්න උම්මලකට කෑල්ලක් දෙන්න අයියානේ කොයිරට වේලුවත් එකම කරවල ගන්නකො මේක එහාට ඔහම තියාගන්න ඔයා යන්නේ නැහැ වෙන්නේ නැහැ මාකට අන්නේ මේ ඉන්නකො වීඩියෝ එකක් කරන්න ගියේ මේ අපි ගත්ත කරවල උම්මලකට මේ ඕක එහා පැත්තේ උම්මලකට කිලෝ 3යි හරිද උම්මලකට කිලෝ 3යි අනේ මේ කෑනද ඔය උම්මලකට කිලෝ 3යි අනේ ගන්න නැහැ බොරු කිය අර එකම දේ කී පාරක් කිව්වද උම්මලකට 3යි මට කියන්නේ ඕක ගන්න තලපත් කරවල කිලෝ කිලෝ එකමාරක් විතර ගත්තා සුපිරි ගන්න ඔයගොල්ලෝ තාත් ගන්න මේක මෙතනින් පස්සේ අපේ ට්‍රිප් එක ඉවරයි මේ යනවා අපේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා රාට ඩිනර් අරගෙන නිදා ගන්නවා ඒවත් පෙන්නනවද රාට ඩිනර් අරන් ඒව කරනවා ඔව් දැන් නිදාගන්නේව නෙමෙයි ගඳයි හරි රාට කණ එක පෙන්නලා එතන ඉවර කරනවා බයි අපි දැන් මේ ආවේ අපේ අපාර්ට්මන්ට් එකට. අපේ කිව්වට මේක අපේ වගේ තමයි. ඉතින් මගේ හොඳම යාළුවෙක්ගේ මගේ යාළුවගේ හොඳම යාළුවෙක්ගේ අපාර්ට්මන්ට් එකක් මෝල්ඩිව්ස් වල තියෙන. ඉතින් ඒගොල්ලන් ඒ දවස්වල ගෙදර හිටියේ නැහැ. එහෙනම් අපි ඒ දවස් ටිකේ ඒගොල්ලන්ගේ ගෙදර මංකොල්ල ගියා. අපි අද රාට කන්නේ මෑන්හටන් ෆිෂ් මාකට් එකේ මෙන්න මං ගත්තා සුප් එකයි තා මොකක්ද එක්කුයි ආවම පෙන්නනවා එන්න මේක මෂ්රූම් සුප් එකක් ප්‍රහයි මේ චූටි කැලි දෙකකුත් දෙනවා ඊට පස්සේ ආවා ඩ්‍රින්ක් එක මෙන්න මේක මොකක්ද වතුර එකක් ගත්තා දිය ඔව් යට පොඩ කහපාට දිනවා මේක ආය අනිත් එක මේ මොකද්ද සිට්‍රස් කූලර් අම්මා රහයි හලෝ රහයි නේ බුදු අම්මෝ මේ කෑම වල තඩි මේ පෝෂන් එකේ මාර තඩි පෝෂන්ස් ආවේ හරි එන්න අපි යනවා ගෙදර විතර යනවා ඉවරයි ගෙදර යනවා ඒකත් ඉවරයි දැන් මේ ට්‍රිප් එකත් ඉවරයි ඊට පස්සේ ආයේ කොහෙන් හරි යමු ආයේ කොහෙද ඔව් ප්ලෑන් කළා තමයි අවුරුදු 5කට වගේ පස්සේ ප්ලෑන් කරලා අවුරුද්දයි කමින් කියලා දාතියි හරි එහෙනම් අපි යා මාර ලස්සන සන්රයිස් එක මාලි ගයින් එක යන්න පස්සේ ගියාම ප්ලේන් එකට දැන් නගින්න යන්න එහෙනම් මෝල්ඩිව්ස් උත් ඉවරයි එහෙනම් ආයි ඊළඟට කන්ෆර්ම් නෑ තාම මේක ඊළඟට වෙනවා මේ පාර කියන්න බෑ කොහෙද කියලා නේ ඊළඟ අපි ගිය පාරේ කිව්වේ මේක ඒකට අරන් ඉන්න කොහෙන් හරි සෙට් වෙනවා හයි යන්න දැන් යන්න